මිතුරියනි එක සිගරට් එකක් උරා බීමෙන් කෙනෙකුගේ ආයු කාලය විනාඩි 7කින් අඩු වෙන බව වෛද්‍ය පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තිබෙනවා. 2015 වසරේදී අපේ රටේ සිදුවුණු ආණ්ඩු වෙනස් වීමේ එක යහපත් ප්‍රතිඵලයක් තමයි සිගරට් පැකට් වල රූපමය අවවාද අනතුරු අවවාද මුද්‍රණය කිරීමට වෙන් කරලා තිබුණු ඉඩ ප්‍රමාණය වැඩි වීම. ඒක 60ට ඉඳලා 80% දක්වා වැඩි වුණා. ඒත් සිගරට් ගන්න බොන බොහෝ දෙනෙකුට මේ රූපමය අනතුරු අවවාද දකින්නවත් ලැබෙන්නේ නැහැ. මොකද බොහෝ දෙනෙක් සිගරට් එකක් දෙකක් තමයි මිලදී ගන්නෙ. සිගරට් පැකට් ගණන් ගන්නේ නැහැ. එහෙනම් අප කළ යුත්තේ කුමක්ද? කළ යුත්තේ සිගරට් 1-2 අලෙවි කිරීම නීතියෙන් තහනම් කිරීමයි. කොහොමද ඒක සාර්ථකව කරන්නේ? ඒක සාර්ථකව කරන්න පියවර දෙකක් ගන්න ඕනේ. එකක් සිගරට් අලෙවි කරන අයට බලපත්‍ර දෙන්න ඕනේ. දැන් අරක්කු වලටත් එහෙමනේ ඕනම කෙනෙකුට අරක්කු විකුණන්න බෑනේ. ඒ වගේ සිගරට් විකිණීමට බලපත්‍ර දෙන්න ඕනේ. ඉන්පසුව බලපත්‍රයක් ලයිසන් එකක් නැති අයට සිගරට් අලෙවිය තහනම්. ඒ අයට නියෝග කරන්න ඕන සිගරට් 1-2 අලෙවි කිරීම තහනම්, කුඩා පැකට් අලෙවි කිරීම තහනම් කියලා. මෙසේ කිරීමෙන් ගැටවරයින්, තරුණයින්, දුප්පත් අය බොන සිගරට් ප්‍රමාණය බොහෝසෙන් අඩු වෙනවා. ඒ අයගේ ආයු කාලය වැඩි වෙනවා. ඒක නරක වැඩක් නොවේනේ මිතුරියනි. බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් නමැති ඇමරිකන් ජාතික විද්වතා කියා තිබෙනවා මේ අස්ථිර ලෝකයේ අපට ස්ථිර වශයෙන්ම සිදුවන කාරණා දෙකක් තිබෙනවා කියලා. එකක් කවදා හෝ මරණය. අනික බදු ගෙවීමට සිදුවීම. බදු පිළිබඳව අපි කවුරුත් කැමති නැහැ. බදු වලට අපි විරුද්ධයි. විශේෂයෙන්ම තිබෙන බදු වැඩි වෙනකොට අපි ඒකට විරුද්ධයි. ඒත් ලෝක සෞඛ්‍ය සංවිධානය ආණ්ඩු වලට කියනවා දුම්කල වලට පනවන බද්දෙන් බද්ද වැඩි කිරීමෙන් ජනතාවට යහපතක්මයි සිදු වෙන්නේ කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානය ආණ්ඩු වලට කියනවා හැකිතාක් දුම්කල වලට පනවන බද්ද වැඩි කරන්න කියලා. මේ අවවාදය අනුව අපේ රටේ කාලයක් තුළ දුම්කල බද්ද ටික ටික වැඩි වෙලා තිබෙනවා. ඒත් අනිත් බඩු භාණ්ඩවල මිල වැඩි වුණාට සාපේක්ෂව බලනකොට දුම්කල බද්ද විශේෂයෙන්ම සිගරට් වල මිල එහෙම වැඩි වෙලා නැහැ. ආර්ථික විශේෂඥයන් ගණන් බලා කියනවා ඒ විදිහට අනිත් බඩු භාණ්ඩවල මිල වැඩි වුණු විදිහටම සිගරට් මිලත් වැඩි වුණා නම් සිගරට් වල ඔය අද රුපියල් 30කට විතර විකුණන සිගරට් එකක මිල රුපියල් 40 ගණනක් වෙන්න ඕනේ. එහෙම වෙලා නැහැ. දුම්කල කර්මාන්තය මේ පිළිබඳව කියන්නේ
සිගරට් වල මිල වැඩි කළොත් රටට නීති විරෝධී විදිහට එන සිගරට් සංඛ්‍යාව වැඩි වෙනවා කියලා. නමුත් මෙතනදී ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක් සරලව කියතොත් රටක බඩු මිල වැඩි වෙන සාධක දෙකක් තිබෙනවා. එකක් තමයි රටක ජාතික දල ආදායම වැඩි වෙනකොට බඩු භාණ්ඩවල මිල වැඩි වෙනවා. අනික රටේ උද්දාමය වැඩි වෙනකොට බඩු මිල වැඩි වෙනවා. මේ අනුව බැලුවම තමයි නොයෙක් බඩු භාණ්ඩවල මිල වැඩි වෙලා තිබෙන්නේ. නමුත් සිගරට් වල මිල ඒ විදිහට වැඩි වෙලා නැහැ. එතකොට කර්මාන්තයට වාසි. කර්මාන්තය කියනවා ආණ්ඩුවට තොරතුරු කියන්නේ නැතුව මේකේ මිල වැඩි කරුවොත් රටට නීති විරෝධීව එන සිගරට් සංඛ්‍යාව වැඩි වෙනවා කියලා. ඉතින් කර්මාන්තයනේ මේ සිගරට් නිෂ්පාදනය කරන්නේ ඒකටත් අන්තිමට වගකීම බාර ගන්න වෙන්නේ කර්මාන්තයටනේ. ඒ නිසා අපි රජයට කියනවා ජාතියේ සෞඛ්‍ය නාමයෙන් දුම් කළ බද්ද හැකිතාක් වැඩි කරන්න කියලා.